1959 පෙබරවාරි මාසයේ රුසියාවේ ඌරල් කඳුකරයේ හිමෙන් වැසුණු පාළු බෑවුමක් මත සෙවුම් කණ්ඩායමක් අතහර දැමූ කූඩාරමක් හොයාගත්තා. ඒ කූඩාරම හිමින් අඩක් වැසී තිබුණා. නමුත් ඔවුන්ගේ අවධානය යොමු වුණේ කූඩාරම නෙමෙයි. ඒ කූඩාරමේ තිබුණු අමුතු සලකුණක්. කූඩාරමේ රෙදි පිටතින් නෙමෙයි ඇතුළත සිට පිහියකින් කපා තිබුණා. ඒකෙන් අදහස් වුණේ කූඩාරම ඇතුලේ හිටිය අය හදිසි අනතුරක් නිසා පිටතට පැන ගොස් තිබුණා කියන එකයි. ඒත් ඇයි? එදා රාත්‍රියේ සිදුවුණේ කුමක්ද? වසර 60කටත් වැඩි කාලයක් ගත වුණත් ඒ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් අදටත් නැහැ. එක්දස් 959 ජනවාරි 23 වෙනිදා තරුණ කඳු නගින්නන් 10 දෙනෙකුගෙන් යුත් සමන්විත කණ්ඩායමක් ඌරල් කඳුකරය බලා පිටත් වුණා. මෙම ගවේෂණයට නායකත්වය දුන්නේ 23 හැවිරිදි ඉංජිනේරු ශිෂ්‍යයෙකු වුණ ඊගෝර් ඩැට්ලෝව්. ඔහුත් එක්ක තව පිරිමි ළමයි 7 දෙනෙකු සහ ගැහැණු ළමයි 2 දෙනෙකු මෙම ගමනට එක් වුණා. මොවුන් සාමාන්‍ය සංචාරකයන් නෙමෙයි. ඔවුන් සියලු දෙනාම අත්දැකීම් බහුල කඳු නගින්නන් සහ ස්කී ක්‍රීඩකයන්. සයිබීරියාවේ අධික හිම සහ සෙල්සියස් අංශක 30ටත් වඩා අඩු උෂ්ණත්වයකට පවා මුහුණ දීමට පුහුණු වූ පිරිසක්. මේ නිසා මේ ගමන ගැන කිසිම කෙනෙක්ට සැකයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ hina වෙමින්, ඡායාරූප ගනිමින්, දිනපොත්වල ලියමින් තමන්ගේ ගමන ආරම්භ කළා. නමුත් දින කිහිපයකට පසු අනපේක්ෂිත දෙයක් සිදු වුණා. කණ්ඩායමේ එක් සමාජිකයෙකු වුණු යූරි යූඩින් දරුණු සන්ධි වේදනාවකින් අසනීප වුණා. ඉදිරියට ගමන් කිරීමට ඔහුට අසීරු වූ නිසා ඉතා අමාරුවෙන් ඔහු ආපසු හැරී යාමට තීරණය කරා. ඔහු තම මිතුරන් සමුදුන් අවස්ථාවේ ගත් ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ. ඔවුන් ජීවත්ව සිටින අවසන් ඡායාරූපය බව එදා කිසිවෙකු දැනගෙන හිටියේ නැහැ. යූරි යූඩින් ආපහු ගියා. ඉතිරි 9 දෙනා තවත් ගැඹුරට හිමෙන් වැසුණු ඌරල් කඳුකරය දෙසට ගමන් කළා. ඔවුන්ගේ ඉදිරි ගමන ඉතිහාසයේ අදටත් විසඳී නැති අභිරහසක් බවට පත්වෙන්න යන බව ඔවුන් කිසිවෙක් දැනගෙන හිටියේ නැහැ. යූරි යූඩින් ආපසු හැරුණු පසු ඉතිරි 9 දෙනා සිය ගවේෂණය දිගටම කරගෙන ගියා. ඔවුන්ගේ ගමන ලේසි එකක් නන් නෙමෙයි. පළමුව දුම්රියෙන්, ඊට පස්සේ බස් රථයකින්, ඊටත් පස්සේ ලොරියකින්, අවසානයේ අශ්ව කරත්වයකින් දුර ගෙවා ඉතිරි මාර්ගය ස්කී වලින් සහ පයින්ම යාමට ඔවුන්ට සිදු වුණා. ඔවුන් යන තරමට මිනිසුන්ගෙන් ඈත්ව හිමෙන් වැසුණු නිස්කලංක ලෝකයක් තුළට ඇතුළු වෙමින් හිටියා. දවසින් දවස උෂ්ණත්වය පහළ යද්දී හිම තට්ටු තවත් ඝන වුණා. නමුත් කණ්ඩායමේ කිසිවෙකුත් තම අරමුණ අත්හැරියේ නැහැ. ඔවුන් නිතරම ඡායාරූප ගත්තා, දිනපොත් ලිව්වා, විහිළු කළා, hina වුණා. පසුව හොයාගත් ඒ ඡායාරූප වලින් පෙනී යන්නේ අවසාන මොහොත දක්වාම ඔවුන්ගේ මානසික තත්ත්වය සාමාන්‍ය වූ බවයි. අසනීපයක්, බියක් හෝ අනතුරක් පිළිබඳව කිසිදු සලකුණක් එහි තිබුණේ නැහැ. 1959 පෙබරවාරි 1 වෙනිදා ඔවුන් මොන්සී ජනතාව මල කන්ද ලෙස හඳුන්වන කෝලාට් සියාකෝල් කන්දේ බෑවුමට ළඟා වුණා. ඒ වන විටත් හිරු පැස යමින් තිබුණා. හිම කුණාටුවත් දැඩි සුළඟත් නිසා ඉදිරියට යාම අවදානම් බව ඔවුන් තේරුම් ගත්තා. ඒ නිසාම කඳු බෑවුම මතම කූඩාරමක් ඉදිකර එහි රාත්‍රිය ගත කරන්න ඔවුන් තීරණය කළා. කඳු පාමුල තිබූ වනාන්තරයේ වෙත යනවට වැඩිය ඔවුන් තෝරගත්තේ විවෘත හිම බෑවුමයි. ඒ තීරණය ඔවුන්ගේ ජීවිත වෙනස් කළ තීරණ වන්නට ඇති. රාත්‍රියේ උදා වීමට පෙර ඔවුන් අවසන් වරට ඡායාරූප කිහිපයක් ගත්තා. කූඩාරම සකස් කළා, උණුසුම් ආහාර පිසුවා, දිනපොතේ අවසන් සටහනක් ලිව්වා. එහි සඳහන් වුණේ මිනිස් ජනාවාස වලින් කිලෝමීටර 100 ගණනක් ඈතින් දැඩි සුළඟ හමන මේ කඳු මුදුනේ රැයක් ගත කිරීම මොනතරම් අමුතු අත්දැකීමක්ද. ඒ ඔවුන් ලියූ අවසන් වචනයි.
ඊට පස්සේ එදා රාත්‍රියේ කූඩාරම තුල සිදු වූ දේ කිසිවෙකුත් නැවත කිසිදා කියන්න ජීවත්ව සිටියේ නැහැ. පෙබරවාරි 1 වෙනිදා රාත්‍රියෙන් පස්සේ ඩයට් ලව්ගේ කණ්ඩායමෙන් කිසිදු පණිවිඩයක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ ගමන් සැලැස්ම අනුව ගමන අවසන් වූ පසු ඊගෝර් ඩයට්ලෝව් තමන් ආරක්ෂිතව ළඟා වූ බව ටෙලිග්‍රෑම් පණිවිඩයක් එවීමට නියමිතව තිබුණා. නමුත් ඒ පණිවිඩය කවදාවත් ආවේ නැහැ. මුලදී ඔවුන් කාලගුණය නිසා ප්‍රමාද වෙන්නේ නැති කියලා හැමෝම හිතුවා. කඳුකර ගවේෂණවලදී දින කිහිපයක් ප්‍රමාද වීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා කිසිම කෙනෙක් වහාම බියටපත් වුණේ නැහැ. නමුත් දින කිහිපයක් සති බවට පත්වෙද්දී පවුලේ සමාජිකයන් සහ මිතුරන්ගේ සැකය වැඩි වෙන්න පටන් ගත්තා. අවසානයේදී සෝවියට් බලධාරීන්ට සෙවුම් මෙහෙයුමක් ආරම්භ කරන්න සිදු වුණා. ස්වේච්ඡා කණ්ඩායම්, සිසුන්, හමුදා බටයින්, පසුව ගුවන් යානා සහ හෙලිකොප්ටර් පවා මේ සෙවීම සඳහා යොදාගත්තා. දින ගණනාවක් හිමින් වැසුණු කඳුකරය පුරා සෙව් පසු 1959 පෙබරවාරි 26 වෙනිදා ඔවුන් අවසානයේ ඩයට්ලෝව් කණ්ඩායමේ කඳවුර හොයාගත්තා. නමුත් ඔවුන් දුටු දේ කිසිවෙකුත් බලාපොරොත්තු වූ දෙයක් නෙමෙයි. කූඩාරම තවමත් කඳු බෑවුම මත තිබුණා. නමුත් එය හිමෙන් අඩක් වැසී ගොස් තිබුණා. ඇතුළත බැලුවහම පූට්ස්, බර ශීත ඇඳුම්, ආහාර, කැමරා, දිනපොත් සියල්ලම පාහේ තම තමන්ගේ තැන්වල තිබුණා. ඒ කියන්නේ ඔවුන්ට නැවත පැමිණෙන්න අදහසක් තිබුණා කියලා. නමුත් එක් දෙයක් සියල්ලම වෙනස් කළා. කූඩාරමේ දොරෙන් රෙදි කැබැල්ලක් ඇතුළත සිට පිහියකින් කපා විවෘත කර තිබුණා. ඒ දුටු සෙවුම් කණ්ඩායමට එක දෙයක් පැහැදිලි වුණා. කූඩාරමේ ඇතුළේ හිටිය අය සාමාන්‍ය විදිහට පිටතට ආවේ නැහැ. ඔවුන් හදිස්සියෙම පැන ගොස් තිබුණා. නමුත් ඇයි? කූඩාරම ඇතුළේ සිද්ධ වුණේ මොකක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයමින් සෙවුම් කණ්ඩායම අවට ප්‍රදේශ පරීක්ෂා කළා. එතකොට හිම මත තිබූ අඩිපාරවල් කිහිපයක් ඔවුන්ගේ අවධානය දිනාගත්තා. ඒ අඩිපාරවල් ඉතිහාසයේ විශාලතම අභිරහස් වලින් එකක් විසඳීමට තිබූ එකම හෝඩුවාව බව ඔවුන් එදා දැනගෙන හිටියේ නැහැ. කූඩාරම අවට ප්‍රදේශය පරීක්ෂා කළ සෙවුම් කණ්ඩායමට හිම මත පැහැදිලි අඩිපාර කිහිපයක් හම්බ වුණා. ඒවා කණ්ඩායමේ සමාජිකයන් 9 දෙනාගේ අඩිපාරවල් බව ඉක්මනින්ම තහවුරු වුණා. නමුත් මෙතන තිබුණේ තවත් අමුතු දෙයක්. ඒ අඩිපාරවල් වලින් පෙනී ගියේ ඔවුන් කූඩාරමින් දිව ගොස් නැති බවයි. ඔවුන් සාමාන්‍ය වේගයෙන් සංසුන්ව කඳ බෑවුම දිගේ පහළට ඇවිදගෙන ගොස් තිබුණා. ඒකෙන් අදහස් වුණේ කූඩාරමින් පිටව යද්දී ඔවුන් බියට පත්ව දිව ගොස් නැති බවයි. එම අඩිපාර කිලෝමීටර භාගයක් පමණ දුරට පෙනී ගියත් ඊට පස්සේ එක හිමින් වැහි ගොස් තිබුණා. සෙවුම් කණ්ඩායම එම දිශාවට ගමන් කරද්දී ටික වේලාවකට පස්සේ වනාන්තරයේ අද්දර තිබුණු විශාල සීඩය ගසක් අසල ඔවුන් මුලින්ම මල සිරුරු දෙකක් හොයාගත්තා. දෙදෙනාම ගසක් යට තිබූ කුඩා ගිනි මෙලයක් අසල වැටී හිටියා. නමුත් ඔවුන්ගේ ඇඳුම් දුටු විට සියල්ලෝම කම්පනයට පත් වුණා. සෙල්සියස් අංශක -30කට ආසන්න ශීතලක ඔවුන්ගේ සිරුරේ තිබුණේ සැහැල්ලු ඇඳුම් පමණයි. බූට්ස් නැහැ, අත්වැසුම් නැහැ, තොප්පි නැහැ, බර ශීත ජැකට් නැහැ. එවැනි කාලගුණයකදී මෙතරම් අඩු ඇඳුම් වලින් පිටතට පැමිණීම කිසිසේත්ම සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒත් අභිරහස එතනින් අවසන් වුණේ නැහැ. ඔවුන් සිටි සීඩර් ගසේ අතු මීටර 5ක් පමණ උසට කැඩී තිබුණා. ඒ සලකුණු අනුව යම් කෙනෙක් ගසට නැග තිබූ බවට පෙනුණා. නමුත් ඇයි? ඔවුන් කූඩාරම සොයමින් උසට නැග්ගාද? නැත්නම් යම් දෙයක් සැඟවෙන්න උත්සාහ කළාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණේ නැහැ. නමුත් සෙවුම් කණ්ඩායම තවත් ඉදිරියට යද්දී තවත් භයානක සොයා ගැනීමක් ඔවුන් බලා සිටියා. කූඩාරම සහ සීඩර් ගස අතර තවත් මල සිරුරු 3ක් එකින් එක හමු වුණා. ඔවුන්ගේ සිරුරු තිබූ ආකාරය අනුව ඔවුන් අවසන් මොහොතේ කූඩාරම තුලට නැවත ඒමට උත්සාහ කර තිබූ බවක් පෙනුණා. නමුත් ඔවුන්ට ඒ කිසිදා සිදු කිරීමට හැකි වුණේ නැහැ.
සෙවුම් කණ්ඩායම හොයාගත්තේ සාමාජිකයන් 5 දෙනෙක්ගේ සිරුරු පමණයි. නමුත් තවත් සිව් දෙනෙක් තවමත් අතුරුදහන්ව හිටියා. හිම දිනෙන් දින වැඩි වුණා. සෙවීම් දිගටම සිදු වුණත් කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැහැ. අවසානයේ මාස 2කටත් වැඩි කාලයකට පස්සේ හිම දියවීමට පටන් ගත්තට පස්සේ සෙවුම් කණ්ඩායම කුඩා මිටියාවතක් තුල සීඩර් ගසින් මීටර් 75ක් පමණ ඈතින් තවත් සිරුරු 4ක් හොයාගත්තා. නමුත් මෙවර ඔවුන් දුටු දේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයක්. පළමු කණ්ඩායමේ සිරුරුවලට සාපේක්ෂව මේ සිව් දෙනා හොඳට උණුසුම් ඇඳුම් ඇඳගෙන හිටියා. ඒ අතරින් සමහර ඇඳුම් මියගිය අනෙක් සමාජිකයන්ගේ ඇඳුම් බව පසුව හොයාගත්තා. ඒ කියන්නේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් මියගිය මිතුරන්ගේ ඇඳුම් ගලවා ඇඳගෙන තිබුණා. නමුත් ඔවුන්ගේ තුවාල දුටු විට විමර්ශකයන් පවා පුදුමයට පත් වුණා. එක් අයෙකුගේ හිස් කබල දැඩි ලෙස බිඳී තිබුණා. තව දෙදෙනෙකුගේ ඉල ඇට කිහිපයක්ම කැඩී ගොස් තිබුණා. ඔවුන්ගේ පපුවලට සිදු වූ තුවාල හරියට නිකන් මෝටර රථ අනතුරකින් හෝ ඉතා බලවත් ගැටීමකින් සිදුවන තරම් දරුණු බව වෛද්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. එවැනි තුවාල ඇති කළ හැකි කිසිදු සටනක හෝ ප්‍රහාරයක සලකුණක් ඔවුන්ගේ සිරුරවල තිබුණේ නැහැ. බාහිර කැපුම් තුවාල නොතිබුණත් ඇතුළත අවයව දරුණු ලෙස හානි වී තිබුණා. ඒත් අභිරහස තවමත් ගැඹුරු කළේ ඊළඟ සොයා ගැනීමයි. එක් අයෙකුගේ දිව සහ ඇස් දෙකම අතුරුදහන් වී තිබුණා. ඒ වගේම තවත් අයෙකුගේත් ඇස් දෙකම නොතිබුණා. මේ නිසා යම් අයෙක් ඔවුන්ට පහර දුන්නද නැත්නම් මනුෂ්‍ය නොවන කිසියම් දෙයක් මේ සිද්ධියට සම්බන්ධද යන ප්‍රශ්නය ලොව පුරාම පැතිර ගියා. නමුත් වෛද්‍ය වාර්තා වෙනත් දෙයක් සඳහන් කරනවා. මෙම සිරුරු මාස ගණනක් හිම යටත් දියවන ජලයත් අතර තිබුණු නිසා මෘදු පටක ස්වාභාවික ලෙස දි รา පත් වී සතුන්ගේ සහ පරිසරයේ බලපෑමෙන් එම කොටස් නැති වී තිබිය හැකි බව ඔවුන් සඳහන් කළා. ඒ කියන්නේ දිව නැතිවීම මෙම අභිරහසේ වඩාත්ම වැදගත් සාක්ෂිය නොවෙන්න පුළුවන්. නමුත් තවත් සාක්ෂියක් තිබුණා. ඒක මේ සිද්ධිය ලොව පුරා ප්‍රසිද්ධ කළ තවත් හේතුවක් වුණා. මියගිය සමාජිකයන් දෙදෙනෙකුගේ ඇඳුම් කිහිපයක සාමාන්‍ය මට්ටමට වඩා වැඩි විකිරණශීලී ද්‍රව්‍යයක් හමු වුණා. මෙය ඇසූ පසු අදටත් බොහෝ දෙනෙක් එකම ප්‍රශ්නය අහනවා. මේ සිද්ධියට රහසිගත න්‍යෂ්ටික අත්හදා බැලීමක් සම්බන්ධද? නැත්නම් මේ හැම දෙයකටම වඩා භයානක පැහැදිලි කිරීමක් තියෙනවද? ඩයට් ලොව පාස් සිද්ධියෙන් පස්සේ වසර ගණනාවක් පුරා එකම ප්‍රශ්නයක් ලොව පුරා ඇහුණා. ඇත්තටම එදා රාත්‍රියේ සිද්ධ වුණේ මොකක්ද? සමහරු නම් කිව්වේ හිම කන්දක් කඩා වැටෙන්න යන බවට බිය වූ නිසා ඔවුන් කූඩාරම ඇතුළින්ම කපාගෙන පිටතට පැන්නා කියලා. තවත් සමහරු නම් විශ්වාස කළේ සෝවියට් හමුදාවේ රහසිගත අවි අත්හදා බැලීමක් මේ සිද්ධියට හේතු වුණා කියලා. ඒ වගේම ආසේ දැකලා තිබුණු අමුතු ආලෝක නිසා සමහරු මේ UFO සිද්ධියක් ලෙසත් විස්තර කළා. නමුත් මෙම න්‍යායන් කිසිවක්ම සියලු සාක්ෂි සම්පූර්ණයෙන්ම පැහැදිලි කළේ නැහැ. 2020 වසරේ රුසියානු බලධාරීන් නැවත විමර්ශනයක් ආරම්භ කළා. ඉන්පසුව ප්‍රකාශ වූ අදහස වුණේ විශාල හිම තට්ටුවක් කූඩාරම මතට ලිසා එන්න පුළුවන් බවට කණ්ඩායම බිය වූ නිසා ඔවුන් හදිසියෙම පිටතට ගිය බවයි. පසුව දැඩි හිම කුණාටුව අඳුර සෙල්සියස් අංශක 30ට අඩු ශීතල සහ දිශාව නැතිවීම නිසා ඔවුන්ට නැවත කූඩාරම හොයාගන්න බැරි වුණා කියලා. ජීවිතය බේරා ගැනීමට ඔවුන් ගිනි මැලයක් දල්වා සමහරු කූඩාරම් වෙත ආපසු යන්න උත්සාහ කළා. තවත් කිහිප දෙනෙක් හිමෙන් ආවරණය වූ මිටියාවතක తాවකාලික රැකවරණයක් සෑදීමට උත්සාහ කරලා තිබුණා. නමුත් එම ස්ථානයේ සිදු වූ හිම කඩාවැටීමක් හෝ ප්‍රබල වැටීමක් නිසා ඔවුන්ගේ කිහිප දෙනෙක්ට දරුණු අභ්‍යන්තර තුවාල සිදුවන්නේ නැති බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. මෙම පැහැදිලි කිරීම සිද්ධියේ බොහෝ කොටස් වලට පිළිතුරු ලබා දෙනවා. නමුත් හැම ප්‍රශ්නයකටම නෙමෙයි. ඔවුන් කූඩාරමෙන් පිටතට ගියේ හරියටම කුමන මොහොතේද? ඔවුන් අවසාන වරට එකිනෙකාට මොනවද කිව්වේ?
ඇත්තටම ඔවුන් දැක්කේ මොකක්ද? මේ ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු අදටත් නැහැ. ඩයට් ලෝ පාස් සිද්ධිය අදටත් ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන්නේ ඒ නිසයි. සමහර විට එදා රාත්‍රියේ ඇත්තටම සිදුවුණු දේ දැනගෙන හිටියේ හීමෙන් වැසුණු ඌරල් කඳුකරේ සදහටම නිහඬ වූ ඒ 9 දෙනා පමණක් විය හැකියි. ඔබ හිතන්නේ එදා රාත්‍රියේ ඇත්තටම සිදුවුණේ මොකක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.